ඔබ දවසක් ඒවා ඩිෆිකල් ලයිෆ් විත් මధుරංග YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ට ඉතින් අද මම අලුත් සිලින්ඩරයක් තෝරගත්තා ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න මේ තමයි CO2 නැත්නම් කාබන් ඩයොක්සයිඩ් කියන සිලින්ඩරය. ඉතින් මේක අඳුර ගන්න පුළුවන් ලේබල් එකෙන් ඊට අමතරව මේ හිස කොටස අලු පාටයි යට කොටස කළු පාටයි. ඉතින් මේක මේ විදිහට තමයි CO2 නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරයක් අඳුරගන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ලංකාවේ පාවිච්චි වෙන්නේ මිග් වෙල්ඩින් සඳහා ඒ කියන්නේ යකඩ වෙල්ඩින් සඳහා ගොඩක් වෙලාට වහලවල් යකඩ වහලවල් නිර්මාණය කිරීමේදී නැත්නම් පාලම් යකඩ පාලම් නිර්මාණය කිරීමේදී මේ ගොඩක් බහුල වශයෙන් ටැංකි යකඩ ටැංකි නිෂ්පාදනයේදී මේ සාමාන්‍යයෙන් CO2 පාවිච්චි කරනවා. ඊට අමතරව මේක ලංකාවේ පාවිච්චි කරනවා ෆුඩ් ප්‍රොසෙසින් එකට අර නයිට්‍රජන් වලට කිව්වා වගේ මේකත් ඒක ඒ වගේම ආහාර කල් තබා ගැනීමට නරක වීමෙන් තොරව ඒක කල් තබා ගැනීමට මේ CO2 කියන සිලින්ඩරය පාවිච්චි කරනවා. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා අනිත් සිලින්ඩරට වැඩිය. මේක තියෙන්නේ ගෑස් ප්‍රමාණය ලීටර් ප්‍රමාණයෙන් නෙමෙයි කිලෝ ප්‍රමාණයෙන්. ඉතින් මේකේ මේ ලේබල් එකක් අමතරව මෙතන අපේ ටැග් එකක් කියනවා. ටැග් එකේ තියෙනවා නියමිත බර ප්‍රමාණය, සිලින්ඩර් නම, නම්බර එක, නියමිත බර ප්‍රමාණය කොච්චරයිද. ඊට අමතරව මේකේ ගෑසුත් සහිතව සම්පූර්ණ බර ප්‍රමාණය කොච්චරද කියලා මේක ලේබල් මේ කාඩ් එකක අපි සටහන් කරලා තියෙනවා. ඉතින් මේක තවත් ප්‍රධාන දෙයක් තමයි මේ අනිත් හැම එකම තියෙන්නේ ගෑස්. මේකේ තියෙන්නේ ලික්විඩ් එකක් කියලා දියරයක් විදිහට තමයි මේකේ තියෙන්නේ. ඒතකොට මේකේ ප්‍රෙෂර් එක අනිත් ඒවා ප්‍රෙෂර් එක බාර් 150යි මේකේ ප්‍රෙෂර් එක බාර් 70ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක හැබැයි පාවිච්චි කිරීමේදී වැදගත් වෙන්න ඕන හේතුව තමයි මේක අනිත් ඒවා වගේ සාමාන්‍ය තත්ත්වයේ මෙන්න මේ තත්ත්වයේ වෑල් එකක් නෙවෙයි තියෙන්නේ මලක් සහිත උඩ මලක් අරින්න අතින් අරින්න පුළුවන් සහිත මලක් සහිත වෑල් එකක්. එතකොට මේක හැමතිස්සෙම ආරක්ෂා සහිත වෙන්න ඕන. මේ අපි මේ වෑල් එක පාවිච්චි කරලා මෙතනදී අපි හදිස්සියවත් මේ සිලින්ඩරේ පෙරළුණොත් මේ වෑල් එකේ මේ මල කැඩෙන්න පුළුවන්. මේ ඉරින් දින මල වගේ කොටස කැඩෙන්න පුළුවන්. කැඩුණොත් මේක පාවිච්චියට ගන්න බෑ. ඒ නිසා මේකට මේ නිෂ්පාදන ආයතන විසින්ම මේකට මේ වගේ ගාඩ් එකක් දාලා වෙනවා. ඉතින් ගාඩ් එකෙන් තමයි මොන හරි දෙයක් වුණොත් වෑල් එක ආරක්ෂා වෙන්නේ. ඊට අමතරව මේක සාමාන්‍ය වායු ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වයේදී කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැඩි අවුරස්මියට මූණ දුන්නොත් මේක සේෆ්ටි වෑල් එකෙන් යනවා. පිටිපස්සේ සේෆ්ටි ඒ නිසා හැමතිස්සෙම මේ සිලින්ඩරේ මේ සේෆ්ටි වෑල් එකේ මෙතනින් මේක ගෑස් ටික ඉවත් වෙලා යනවා. හේතුව තමයි මේකේ තියෙන දියරයක්. ඒ දියරේ ප්‍රෙෂර් වෙනකොට වායුව වෙලා මේක නිදහස් වෙලා යනවා. එතකොට මේ හැමතිස්සෙම මේක සිසිල් ස්ථානයක රස්නය අඩු සිසිල් ස්ථානයක තියන්න ඕන. එහෙම තිබුණොත් මේක ආරක්ෂා වෙලා තිබුණොත් නැත්නම් දැඩි අවුරස්මියට මුහුණ දුන්නොත් මේක ගෑස් ටික ඉවත් වෙලා යන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් කරාට යකඩ වෙල්ඩින් වලට තමයි 90ක් විතරම පාවිච්චි කරන්නේ ලංකාවේ. ඊට අමතරව කෑම කල් තබා ගැනීමට මේක පාවිච්චි කරනවා. ඉතින් මේකක් තමයි dry ice කියන්නේත් මේක මේ දියර CO2 ඝනීභවනය කරලා පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති වෙඩින් වලදී එහෙම පාවිච්චි කරනවා මේ dry ice කියන එක. අර ඔයාලා දන්නේ නැති වෙඩින් වලදී සාමාන්‍ය අර දුම දාන්න යන්නේ දුමක් වගේ යන්නේ. ඉතින් මේක තමයි ඒක dry ice කැටේ වතුරට දැම්මහම මේ දුම දාලා පිට වෙලා යන එක ලස්සනට පේන දෙන මේක තමයි මේ CO2 එක ඝනීභවනය කරලා වෙනම කැට විදියට හදලා තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව ගොඩක් වෙලාවට ඔයාලා ගුවන් යානාවලදී යද්දී ඒ ගෙනියන කෑම කල් තබා ගන්න ඒ dry ice මත අතුරලා තමයි කෑම ගෙනියන්නේ. ඉතින් මේකම අණු කොටසක් විදිහට තමයි ඒ dry ice එකත් ඒ කියන්නේ ඝනීභවනය කරන ලද CO2 විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. මේක ඉතින් මේ අද මේ CO2 ගැන නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ගැන කරපු වීඩියෝ එකක්. මේකෙන් ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා පල්ලෙහා කමෙන්ට්ස් වල දක්වන්න. ඊට අමතරව මේකේ මොන හරි ඔයාලට වැදගත්කමක් තියෙයි කියලා හිතනවා නම් මම හිතනවා ඔයාලා මේ මගේ වීඩියෝ මේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වයි කියලා. බොහොම ස්තුතියි.